කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක් ඒ වගේම සුබ මොහොතක්. කේසරි මංගල පියස වෙනද වගේම බොහොම ආදරෙන් සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන ඕගොල්ලන්ගේ ආලින්දයට YouTube අවකාශයේ තවත් ලස්සන වනාලියක් සොඳුරු මාළඹේ පුරවරයෙන් ඉතින් අපිත් එක්ක සහසම්බන්ධ වුණා දයාබර පියාණන්. තාත්තෙක්ට දුවෙක් ගැන තියෙන ආදරේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වටිනාකමකට මිලකට සම කළ නොහැකි ඒහා අති විශාල වූ බොහොම ආදරයක් තමයි තාත්තා කෙනෙක් දුවෙක් ඉපදුනහම තියෙන්නේ. ඉතින් එවැනි 1999 දෙවැනි මාසේ 28 වෙනිදා දින මේ දුව ඉපදුන දවසෙත් ওই තාත්තගේ හිතේ දහසක් බලාපොරොත්තු තියෙන්නේ නැති. ඉතින් මේ පුරා වසර 26ක කාලය තුල ඇහැක් වගේ රැක බලාගෙන බොහොම වැදගත් පුතෙක්ට විවාහ කරලා දෙන්න හදන බොහොම සානුකම්පිත ආදරණීය උත්සාහයක් තමයි. ඉතින් ඒක අපි අගය කරන්න ඕනේ සියලුම පියවරු වෙනුවෙන්. ඉතින් අපි අද යනවා 10879 බොහොම වැදගත් මංගල යෝජනාවකට ව්‍යාපාරික පවුල් පසුබිමකින් පැවතගෙන එන ජීවිතයේ අරමුණු වලට ගිය බොහොම වැදගත් ආදරණීය තාත්තා කෙනෙක්ගේ ආදරණීය දියණියක් ගැන තමයි අද මේ කතා කරන්නේ. ඉතින් අපි යමු තොරතුරු වලට සුබ මංගලම් කියලා මුලින්ම. වර්ෂ 1999 පෙබරවාරි 28 තමයි ඔන්න උපන්දිනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ වයස අවුරුදු 26යි. මාළඹේ තමයි උපන් ගමබිම ජීවිතයේ පාසල් ජීවිතය ගත කරපු සුන්දර ළමා කාලය ගත කරපු මේෂ ලග්නය උස අඩි 5යි අඟල් 3යි. ඒ වගේම තමයි මීට කලින් කිසිම විවාහයක් සිද්ධ වෙලා නැහැ. ස්ථිර නිවසක් තිබෙනවා. ඒ වගේම තමයි අම්මයි තාත්තයි ආදරණීය බාල සහෝදරියක් නැගණියක් ඉන්නවා. තාත්තා ව්‍යාපාරිකෙක් බොහොම දක්ෂ ව්‍යාපාරිකෙක්. ඒ වගේම අම්මා ගෘහණියක්. ඒ වගේම තමයි නීති ඉදිරියේ වැරදිකාරිනියක් වෙලා නැහැ. සහ ලෙඩ රෝග කිසිම දෙයක් නැහැ. අධ්‍යාපනික වශයෙන් ගත්තහම මුල්ලමාවිය සංවර්ධන ඩිප්ලෝමාධාරිනියක්. ඒ කියන්නේ පෙර පාසල් සම්බන්ධව වැදගත් අධ්‍යාපනයක් ලැබපු ඩිප්ලෝමාවක් හදාරපු දියණියක්. ඒ වගේම බාහිර උපාධි හදාරමින් ඉන්න දියණියක්. ඉතින් වැදගත් අධ්‍යාපනය තමයි මිනිස්සෙක්ට ලැබිය යුතුම දේ. අපි මිය යන තෙක්ම අපිට කවදාවත් අධ්‍යාපනය නිමා කරන්න බෑ. ඉතින් අධ්‍යාපනය ලැබෙන ජීවිතේ විවාහයට බොහොම වැදගත් උගත් නිහතමානී මිනිසෙක් හොයන මංගල යෝජනාවක් තමයි 10879 කියලා කියන්නේ. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ පුතාට මාළඹේ පැත්තෙන් ගම්පහ පැත්තෙන් සුන්දර දියණියක් හෙව්වනම් මනාලියක් හෙව්වනම් මම හිතනවා මේක ගොඩක් වැදගත් වේවි. අවුරුදු 27 28 29 30 යන වයස් සීමාවන් වල ගැලපෙන පුතෙක් කතා කරන්න අපි දයාබර පියාණන්ගේ දුරකථන අංකය දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පුළුවන්. ඉතින් තවත් මංගල යෝජනාවක් අරගෙන ඕගොල්ලන්ගේ ආලෙන්දට එන බලාපොරොත්තු තිය සමුගන්න. channel එක subscribe කරලා තියන්න. ඊළඟට එන්නේ ඔයා බදින කෙනා වෙන්න පුළුවන්. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි සුබම සුබ දවසක් වේවා. මේ තමයි කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. ආයුබෝවන්. ආයුබෝවන් සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහා ගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දයා. තෙරුවන් සරණයි.